ඔන්න ඉතින් මේ පාරත් පිට හතරවෙනි පාරට වගේ තමා බුක් ෆෙයාර් එකට අපි ගියේ. එතකොට අපි බලමු අපි මොනවාද බුක් ෆෙයාර් එකකින් ගත්තේ කියලා. ඔන්න ඉතින් මේ ඉන්නේ මල්ලි මමයි. හරි. දැන් අපි මුලින්ම බුක් ෆෙයාර් එකට ගිහිල්ලා ටිකට් එක ගත්තා. ඒ ටිකට් එක රුපියල් 20ක් වගේ තමයි උනේ. මේ තමයි පළවෙනි පොත. මේ පොත යේෂා ෆර්නෑන්ඩෝ අක්කා තමයි ලියලා තියෙන්නේ. මේ පොත කවර් එක දම්පාට කවර් එකයි රතු පාට කවර් එකයි දෙකෙන්ම තිබ්බා. අපිට යේෂා අක්කව හම්බෙලා යේෂා අක්කා අපිට සයින් එකක් කරලා තමයි මේ සයින් එක කරලා අපි කතා කරලා අපි මේ පොත ගත්තා. ඇත්තටම යේෂා අක්කගේ ලිලැක් ලයිලැක් පොත් දෙකම කියවලා තියෙනවා. හරිම ලස්සනයි කියලා හිතනවා. ඉතින් අපි බලමු මේකත් කියවලා කොහොමද තත්ත්වය කියලා. මේ තියෙන්නේ සයින් එක. යේෂා අක්කා අපේ නම් දෙක ලියලා හිරුෂි කියලා ලියලා සයින් දෙක දාලා දුන්නා. හරි. මේ තමයි ඊළඟ පොත. මේක අබ්දුල් සහන් උමර් මල්ලිගේ පොත් දෙකක් බයෝ කරපු A level. ඒකේ එක පොත අපි අරන් තිබ්බේ 2යි 3යි තමයි මේ පාර ගත්තේ. කියන්නේ බයෝ කරපු A level පළවෙනි පොත තිබ්බා. දෙවෙනි පොතයි තුන්වෙනි පොතයි ගත්තා. මේ පොත් දෙකේ තනිය අපිට මේ උමර් මල්ලිව හම්බුණා. ඉතින් එයා අපිට සයින් දාලා දුන්නා. අපි දෙන්නගේ නම ලියලා ඒ වගේ විදිහටම සයින් කරලා අපි සෙල්ෆි එකකුත් ගත්තා. යේෂා අක්කයි ගන්න බැරි වුණා ෆොටෝ එකක්. උමර් මල්ලි එක අපි ගත්තා මේ ෆොටෝ එක. ඔයගොල්ලන්ට ස්ක්‍රීන් එකේ දැන් පේනවා ඇති. උමර් මල්ලි ගත්ත ෆොටෝ එක සෙල්ෆි එක. එතකොට අපිට ඇත්තටම එවලේ ටැග් එකක් හම්බුණා උමර් මල්ලිගෙන්. ලස්සන බෑන්ඩ් එකක්. ඒ බෑන්ඩ් එකේ ලියලා තිබ්බේ මේ මොහොත තමයි රහම කියලා. ඇත්තට මේක හරි ලස්සන වචන ටිකක්. අපි ළඟට ගත්තේ මහේන්ද්‍ර ප්‍රසාද් මස්සිමුල සර්ගේ ඇහි පියන් ඇහැරලා කියන කවි පොත. ඒක සම්මානනීය කවි පොතක්. එවලේ අපි පොත ගනිද්දී මහේන්ද්‍ර ප්‍රසාද් මස්සිමුල සර් ඇවිල්ලා හිටියා. අපි සර්ට කියලා ඒ පොත සයින් කරගත්තා. ඒ වගේම අපි සෙල්ෆි එකකුත් ගන්න අමතක කරේ නෑ. සෙල්ෆි එකකුත් ගත්තා. මහේන්ද්‍ර ප්‍රසාද් මස්සිමුල සර්ගේ මං ආසම මයිමාර ප්‍රසංගය. අපිට මයිමාර ප්‍රසංගයේ බුක් මාක් එකකුත් හම්බුණා. ඉතින් ඇත්තටම සතුටුයි ඒක ගැන. මයිමාර ප්‍රසංගයේ පොත අරන් ගියා නම් මම ඒකත් සයින් කරගන්නවා සර්ට කියලා. ඉතින් මේ තියෙන්නේ අපි ගත්ත සෙල්ෆි එක. අපි ඊළඟට ගත්තේ කසූන් මහේන්ද්‍ර හීනටිගල සර්ගේ මුද්දරස් බලන් කියන පොත. ඇත්තටම මේක අලුතෙන් වෙළඳ පොළට දාපු පොතක්. ආසාවෙන් ගියා හොයා ගන්නවා කියලා පොත. ඇත්තටම ගුණසේන එකේ තිබුණ මන පොත හම්බුණා. ඒ පොත බැලුවම ඒ පොතේ ලස්සන පාට පින්තූර තියෙනවා. ඇත්තට මේක දකිද්දී ආසයි. මේකෙදි මම කියවලා නැහැ මේ ඉස්සෙල්ලා කසූන් සර්ගේ පොතක්. අපි ඉතින් කියවලා බලමු පොත කොහොමද කියලා. ඇත්තට මේකේ කවර් එකේ ඉඳලා හරිම ලස්සනයි. යුරේනියාක තමයි ඉන්නේ කවරේ. ඇත්තටම හරිම ලස්සනයි. බලමු කොහොමද කියලා තත්ත්වේ. ඊළඟ පොත තමයි ආදරේ යුතුයකරන්න කියන කවි පොත. ඇත්තටම මේ පොතත් ලස්සනයි කියලා මම හිතනවා. ඒකේ මම දැක විශේෂ ලක්ෂණය තමයි පොත වේගෙන් පෙරලද්දී ඒක මුල් පිටින් ඉඳලා පෙරලන්න ඕනේ. අර පොත අයිනේ තියෙන මල එන්න පිපෙනවා. පොත ගත්තොත් බලන්නකො කරලා අන්න එහෙම අර හරි මේක 아무තු ලස්සන තේරුමක් වගේ තියෙනවා. අපි බලමු පොතත් කියවලා ඒ පොතත් කොහොමද කියලා. ඊළඟ පොත තමයි D කියන්නේ ඩයනා කුමරිය ගැන ලියවෙච්ච පොත. මේක අලුත් කවර් එක. මේක ඉස්සෙල්ලා මම ගන්න try කරද්දී ඒකේ තිබ්බේ ඩයනා කුමරියගේ පින්තූරේ. දැන් වෙනස්ම විදිහේ කවර් එකක්. අතන මේ කවර් එක ලස්සනයි. අවුරුදු ගාණක් තිස්සේ හිතාගෙන හිටියා මේ පොත කියවන්න. දැන් ඉතින් ගත්තා. අපි කියවලා බලමු මේ පොත කොහොමද කියලා. ඇත්තටම ඩයනා කුමරිය කියන මං ආසම චරිතය. අපි බලමු මේක මියුසස් එකෙන් තමයි පබ්ලිෂ් කරලා තියෙන්නේ. අපි බලමු මේක කියවලා කොහොමද කියලා. අපි ඊළඟට ගත්තේ රෝසබල් කේතේ කියන පොත. ඒ පොතත් අපි මියුසස් එකෙන් ගන්න බලාගෙන ගියපු පොතක්. ගත්තා. ඉතින් අපි බලමු මේ පොතත් කියවලා කොහොමද කියලා. මේකත් පබ්ලිෂ් කරලා තියෙන මියුසස් එකෙන් තමයි. අපි කොහොමද මියුසස් එකේ පොත් ගන්න ගොඩක් ආසයි. අනේ මන්ද මියුසස් පොත් වලට අපි ගොඩක් කැමතියි. අපි බලමු මේ පොතත් කියවලා කොහොමද කියලා. ඊළඟ පොත තමයි භූතාවේශය කියන පොත. මේ පොත ඩෑන් බ්‍රවුන්ගේ පොතක්. ඇත්තටම ඩෑන් බ්‍රවුන්ගේ පොත් ගණනාවක් තියෙනවා. ඒකේ පොත් එකතුවක් අපි ගාවක් තියෙනවා. අලුතෙන් එකතු වෙච්ච සමාජිකයා තමයි භූතාවේශය. මේක පැක් කරලා තිබ්බේ එක කවරකින්. මේක ගලවලා බලමු කොහොමද කියලා. ඇත්තටම ටිකක් පොතේ සයිස් එක ටිකක් ලොකුයි. හැබැයි කියවන් යද්දී අස මේ වගේ පොත් නම් ගොඩාක් කියවන්න අස මල්ලි තමයි. මම තමයි ඉතින් කවි පොත් ඔය වගේ පොත් කියවන්නේ. මල්ලි කවි පොත් කියවනවා. මේ වගේ පොත් ගොඩාක් කියවන්නේ
අපේ මල්ලි තමයි කියන්නේ ඩෑන් බ්‍රවුන්ගේ පොත් හැම දෙයක්ම කිව්වේ මල්ලි. මම මේ වගේ පොත් වල නම් ඉච්චර ඉන්ට්‍රෙස්ට් නැහැ. ඉතින් මල්ලිට මේක හොඳ පොතක් වෙයි කියලා මම හිතනවා. ඉතින් අපිට බුක් මාක් ගොඩාක් හම්බුණා. ගුණසේනකින් හම්බුණා. ආශිර්වාදයෙන් හම්බුණා. ඇත්තටම ගොඩක් හම්බුණා. ඒ වගේම යේෂා අක්කා අපි හම්බෙච්ච වෙලාවේදී අපිට ලස්සන කාඩ් එකකුයි ලස්සන හાર્ට් එකකුයි දුන්නා. ඒ හાર્ට් එකේ කොටස් දෙකක් දෙනවා. ඒ හાર્ට් එකේ කොටස් දෙකම එකතු කරාම ලස්සන එක හાર્ට් එකක් ඇදෙනවා. ඒ ඔක්කොම යේෂා අක්කා තමයි අපිට දුන්නේ. ඇත්තටම මේක ගොඩාක් මතකයේ හිටින දෙයක් බුක් ෆෙයා එක. ඔන්න ඉතින් මේ පොත් ටික තමයි 2025 පොත් ප්‍රදර්ශනයෙන් අපි ගත්තේ. ඇත්තටම ගිය පාරටත් වඩා සතුටින් මේ පාර බුක් ෆෙයා එකට ගියා. ඉතින් හොඳ පොත් ටිකක් ගත්තා. හරිම සතුටුයි. දැන් මම පෙන්නන්නම් අපි බුක් ෆෙයා එකෙන් ගත්ත පොත් ටික අපේ බුක් කලෙක්ෂන් එකට එකතු කරාම කොහොමද තියෙන්නේ කියලා. මම කිව්වා ඩෑන් බ්‍රවුන්ගේ පොත් සෙට් එක තමයි අර පේන්නේ. මේ තියෙන පොත් ඔක්කොම කියවලා තියෙනවා. හරිම ලස්සන පොත් ටිකක් තියෙන්නේ. අද ගත්ත පොත් ටිකත් ඒ වගේම ලස්සන පොත් ටිකක් වෙයි කියලා මම හිතනවා. කියවලම බලමු ඉතින් ඒවා. ඇත්තටම හරි ආසයි මේ වගේ පොත් ගොඩක් එකතු කරන්න. සල්ලි වියදම් වෙනවා තමයි. ඒවට හරි ආසයි ඒකට. ඉතින් අද වීඩියෝ එකෙන් අපි ගත්ත පොත් මොනවාද? ඒ පොත් කොහොමද? කවුද ලිව්වේ? යන්න මේ වගේ දේවල් අපි ඔයගොල්ලන්ට ගෙනාවා. ඉතින් ඉස්සරහටත් අපිත් එක්ක මේ වගේම එකතු වෙලා ඉන්න. සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක වුණා නම් සබ්ස්ක්‍රයිබ් කරලම අපිට පුංචි සහයෝගයක් දෙන්න. එහෙනම් ආයෙත් හමු වෙමු. බයි.